තේ තුන්නක් කැදිලා පාට ගෑවිකසේ මාළුව සැඟව කියා පාළුවම්බරයේ තේ තුන්නක් කැදිලා පාට ගෑවිකසේ මාළුව සැඟව කියා. ඉතින් ඔන්න මේ සතියේ vlog එකත් අරගෙන මම ආවා. මේ සතියේ vlog එකත් day vlog එකක් විදිහට තමයි මම අරගෙන එන්නේ හිතුවේ. මොකද අද දවසත් වහින්න වගේ දවසක් නිසා. මොකද මම මේ වගේ දවස් වලට මාර ආසයි. උදේ නැගිටපු ගමන්ම හස අඳුරු කරලා පොඩි හුළඟක් එක්ක තියනකොට ඉතින් කවුද කැමති නැත්තේ. ඉතින් අද vlog එක මම පටන් ගන්න හිතුවේ උදේම නැගිට්ටේ නැහැ. මම මොකද නිවාඩු දවස නිසා ටිකක් නිදාගත්ත 10ට විතර නැගිටලා මුලින්ම කරේ තිබ්බ රෙදි ටික හොදන්න දාලා ඉවර වෙලා ඒ ටික එළියට අරන් වනා ගන්න ගිය එක. මොකද අද දවසේ ටිකක් වහින දවසක්නේ. ඒක නිසා රෙදි ටික වේල ගන්න මට හිතුණා වෙලාවක් නැති වෙයි කියලා වහින්න වගේ නිසා ඒ උනාට අවුවට තද අවුවට රෙදි ටික දාන තරමටනේ හොඳ. ඒක නිසා මම දවස පුරාම කරේ රෙදි වේලපු එක. පොඩි වැස්සකුත් වගේ තියෙනවා. උනාට තද අවුවේ වේල ගන්න ඕන නිසා අඳුන් ටික දැම්ම නැත්තම් වෙන දවසකුත් නැහැනේ. ඔක්කොම ඒ හින්දා වේලෙන්න දැම්ම. දැන් ඉතින් බලාගෙන ඉන්න ඕනේ වහිනවද කියලා. වැස්ස ගමන් ඇවිල්ලා ආයි මේ ටික ගන්න ඕනේ. මේ කළු කරගෙන එනවා. මගේ වෙලාවට 12වත් වෙනකම් වහින්න නැතුව තිබ්බොත් හොඳයි. ඉතින් රෙදි ටිකක් දාලා ඉවර වෙලා රූම් එකත් අස් කරගත්තා. රූම් එකත් අස් කරලා ඉවර වෙලා රෙදි කන්දක් තිබ්බා නවන්න. ඉතින් ඒ ටික නවන්න තමයි දැන් හදන්නේ. නවන්න මේ ඒ ටික නවලා ඊළඟට මොකද කරන්න කියලා බලමු එහෙනම්. යන් මාත් එක්ක ඕගොල්ලෝ තෙන්ද රෙදි තියනවා නම් මාත් එක්කම නවන්න. අපේ ලයිෆ් එකේ සමහර අවස්ථා තියෙනවනේ අපි පොඩ්ඩක් කරන්න අකමැති දේවල්. ඉතින් මගේ ලයිෆ් එකෙත් මම කරන්න අකමැති දේවල් අතර උඩින්ම තියෙන්නේ මේ රෙදි නවන එක. ඒක ටිකක් ඇත්තට මම ආස නැහැ අනේ ගොඩක් වෙලා රෙදි ටික නවන්නත් ඕනේ. ওই ටික කබඩ් එකෙන් ලස්සනට දාන්නත් ඕනේ නිසා මම එච්චර ඒ වැඩේට කැමති නැහැ. ඉතින් ඒක නිසා රෙදි කන්දක් ඉතුරු කරලා තියෙනවා. මට තව පොඩි පුරුද්දක් තියෙනවා. මොකක් හරි වීඩියෝ එකක් හරි සෝං එකක් හරි දාගෙන තමයි මම පොඩ්ඩක් අස් කරන වැඩ කරන්නේ. එතකොට මට බෝරින් නෑ. ඉතින් ඒක නිසා සින්දුවකුත් දාගෙන දවසෙන් භාගයට වඩා අඩුවෙන් කරේ රෙදි නවපු එක. හිමින් ඉතින් රෙදි නවුවා මගේ නිවාඩු දවසේ මම එහෙම තමයි ගත කරේ. ඉතින් දැන් මේ වැඩේ ඉවර කරලා දැන් හදන්නේ කාමරේ අතු ගා ගන්න. ඒ ටිකත් ඉක්මනට කරගත්තා. අද කොහොම හරි මම නැගිටිනකොටත් පරක්කු වුණා. උදේ 10 විතර වුණා නැගිටිනකොට. මොකද වහින දවසට මං හරි ආසයි නිදා ගන්න. ඉතින් නිදාගෙන නැගිටලා ඉවර වෙලා අද ඉව්වෙත් නැහැ මම. අම්මා තමයි ඔයලා දෙබ්බෙත්. මේ ඉතින් මුලින්ම කරේ අස් කරන ටික. ඊට පස්සේ ඉතින් මම දැක්ක මේ අපේ මිරර් එකෙත් පොඩ්ඩක් දූවිල්ල වගේ බැඳිලා තියෙනවා. මම ඊට පස්සේ ඒකත් ක්ලීන් කරා. අද මම ඩීප් ක්ලීන් කරන දවසක් නෙමෙයි. මට උඩින් පේන ටික විතරයි මම අද අස් කරන්නේ. පොඩි දෙයක් කියන්නම්. වොෂින් මැෂින් එකේ රෙදි ටික දාලා ඉවරුණාට පස්සේ මේක ගර්ල්ස්ලට ටිප් එකක්. හරිද? පිළිම කට්ටිය නම් දන්නව ඇති සමහර විට මේවා ගැන. මේක ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ කෑල්ල. ඒක මෙහෙම ගලවන්න පුළුවන්. ඒක ගලවලා මෙන්න මෙතන තියෙනවනේ ඕපන් කියලා එකක්. ඒක ඇරලා බලන්න ඇතුලේ කුණු තියනවද කියලා. මේකේ සාමාන්‍යයෙන් අපේ ඇඳුම් වල තියෙන නූල් කුණු ඔය ඩෙනිම් වල තියෙන බූල් වර්ග ඔක්කොම සාමාන්‍යයෙන් මෙන්න මේකේ රැඳිලා තියෙනවා. දැන් මේකේ නම් නැහැ. මේ තීචි ටික මම සුද්ධ කරා. මට ඒක ඔයාලට පෙන්නන්න අමතකුණා. මේක මෙහෙම ගලවලා මේ කෑල්ල මේ සුදු පාට කෑල්ලත් මේ නිල් පාටකින් ගලවන්න පුළුවන්. ගලවුවම මේක ඇතුලේ තියෙන අර බූල් කුණු අනම්මනන් ටික සුද්ධ කරන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම සුද්ධ කරන්න ඕගොල්ලෝ.
ඒක දන්නේ නැති කට්ටිය ඇති. මමත් මේ ළඟදී තමයි දැනගත්තේ. මේ ඊට පස්සේ මේක මෙතනින් මෙහෙම සෙට් කරන්න පුළුවන්. ඒකට තමයි මේ අපේ ඔක්කොම තියෙන කුණු දූවිලි අනම්මන නූල් ඔක්කොම ටික ඇදිලා යන්නේ. නිසා ඒක අනිවාර්යයෙන්ම සුද්ධ කරන්න. දැන් මෙතන හස් කරගන්න හදන්නේ. මේන්න තියෙන විදිහ අවුරුද්දකින් හස් කරලා නැති පාටට තියෙනවා. ඔව් ඇත්තටම මට හස් කරන්න බැරි වුණා ගොඩ කාලෙකින්. ටීවී රූම් එකත් දැන් හස් කරගන්න හදන්නේ. ටීවී ඒරියා එකත් හස් කරගන්න හදන්නේ දැන්. එහෙනම් බලමු කොහොමද කරන්නේ කියලා. මගේ මේ වීඩියෝ එක ටිකක් අඳුරු ගතියට තියෙන හේතුව තමයි මේ අද දවසම ටිකක් කර අඳුරු කරලා අවුවක් නැතුව වහින්න වගේනේ තියෙන. ඉතින් මම හරි ආසයි මේ ක්ලයිමේට් එකට. ඉතින් මම ඒක නිසා ඒකේ ඔරිජිනල් වීඩියෝ එකම එඩිට් කරන්න නැතුවම දැම්මා. මොකද මේවා ඉතින් මම කාලයක් පස්සේ ගියාට පස්සෙත් බලන වීඩියෝස්නේ. ඒක නිසා මම හරිම ආස වෙද එකක් අද තියෙන්නේ. ඒක නිසා මම එහෙම්මම දැම්මා මේක. එන්නකෝ ඔයාලට බඩක් පෙන්නන්න. කඩලා කමුද අපි. සීනි වලට හොඳයි නේ ළමයි. මට නම් සීනි නැහැ. මගේ 111යි සීනි මං පෙරේද බැලුවා. කමු එහෙනම්. රෙදි නම් තව වේලෙන්න තියෙනවා. හැමම වැලත් කඩන් වැටිලානේ. ඒකත් හදාන්න ඕනේ. භාගයක් වේලිච්ච ටික නම් ගත්තා. අනිත් ටික බලමු. දැන් අර කළු කරලා තියෙන්නේ. මෙයාගෙත් ඇවිල්ලා තියෙන්නේ. කීටි දෙකක්. පේනවද? දැන් ඒ ටික ඉවර වෙලා ඔලුවට ඔයිල් දාන්න තමයි හදන්නේ. උඟ දවසකින් ඔයිල් දාන්නත් හදන්නේ මම. මම සාමාන්‍යයෙන් ඔයිල් කරන්න කලින් හොඳට ඔලුව පීර ගන්නවා. එතකොට අර යන කෙස් ටික ඔක්කොම යනවා. මේ ඊට පස්සේ අර හොඳට ඔලුව රෙඩි වෙනවා ඔයිල් ටික වැටෙන්න ඔලුවට. ඊට පස්සේ එදා අපේ නංගි ඇවිල්ලා හිටියා. ඉතින් එයාටත් ඔයිල් ටිකක් දාලා දුන්නා ඔලුවට. මේ මිනිස්සයා නම් ජීවිතේට ඔලුවට තෙල් ටිකක් දාන්න. ඒක නිසා ඉතින් බලෙන්ම ඇදලා දාලා දුන්නා. දැන් දවල් 2:00 විතර ඇති. මම ඉතින් දැන් ඔයිලුත් දාලා ඉවර නිසා වොෂ් දාගෙනම ආවා. ඊට පස්සේ දවල්ට කන්න හදන්නේ. මේක තමයි ඉතින් අද දවල් කෑම එක.
ඒකිනුත් පස්සේ හුඟ දවසකින් ගෙදර ඉන්න නිසා Netflix එකේ මූවි එකක් බලන්න තමයි හැදුවේ. කලින් බලපු හොරර් මූවි එකක් තිබ්බා. ඉතින් ඒක බලන්න තමයි දැන් හදන්නේ. ඒකත් බලලා ඉවර වෙලා ඊට පස්සේ දාන්නෙම නැතුව මට එහෙමම නිින්ද ගිහිල්ලා. ඉතින් නිදාගෙන නැගිටිනකොට අපේ නංගිට කියලා මම තේකකුත් හදාගත්තා. රසට තිබ්බා ඉතින්. දැන් වෙලාව 4:00 5ට විතර ඇති. මේ වෙනකොට නම් හොඳටම වහිනවා ළමයි. ඉතින් අපි හිතුවා හවසට ඩම්ප්ලින්ග්ස් හදලා කනවා කියලා. ජපනීස් හරි චයිනීස් හරි කොරියන් හරි කෑමක් තියෙන. ඉතින් අපේ නංගිට මේක රසට හදන්න පුළුවන්. දැන් ওই චුට්ටක් පාට වෙනස් වෙලා වගේ පේන්නේ. ඔක හදලා දැන් ගොඩක් වෙලා. ඒකයි. හරිද? අපි මේක ස්ටීම් කරලා තමයි හැදුවේ. ওই සෝස් එක නම් හැදුවේ මම. ඇත්තට මේක මට රසට හදන්න පුළුවන්. කාට හරි ඕන නම් කියන්න මම එවන්නම් ගෙදරටම හදලා. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. අද දවසම මම ගොඩක්ම ඕගොල්ලන්ට පෙන්නුවේ අහසේ වීඩියෝස්. මොකද මම ඒවට හරිම කැමතියි. මොකද අර වහින වෙලාවට අඳුර වෙලාවට මම කැමති නිසා. එහෙනම් මගේ වීඩියෝ එක අද බලන් හිටියට ඕගොල්ලෝ හැමෝටම thank you. next week එකෙත් මම අලුත් vlog එකක් අරන් එන්නම්. අපි ඉතින් දැන් කාඩ් ගහන ගමන් ඉන්නේ අපි තුන්දෙනාත් එක්ක. මම එහෙනම් ගිහිල්ලා එන්නම්. bye bye.